ආයිබෝවන් ලැබුවා වූ 2026 අවුරුද්ද සුබලුත් අවුරුද්ද. right මම අද මේ අවුරුද්දේ කරන පළවෙනි වීඩියෝ එක මේ. right මේක ගොඩක් කට්ටියට වැදගත් වෙයි. හැම මිනිස්සෙක්ම මේ යථාර්ථය තුළ ජීවත් වෙනකොට එයාට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. හරිද? සමහරක් මිනිස්සු ඒ ප්‍රශ්න ලොකුවට බාර ගන්නවා. සමහරක් මිනිස්සු වැඩි ගණන් ගන්න එන ප්‍රෙෂර් එකේ ප්‍රමාණය මත ප්‍රශ්නයේ ප්‍රමාණය මත එක එකන එයාගේ ධාරිතාවය මත ඒක ඇක්සෙප්ට් කරගන්න විදිය වෙනස්. හරි. එතකොට මම මේ කියන්න ගත්තේ තමන්ට ප්‍රශ්නයක් ආපුවාම මොනෑම් හෝ ප්‍රශ්නයක් ආවොත් ඒ දිහා බලන්න එපා. ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? ඒක ආවේ කොහොමද? ඒක කවුද කරේ? මොකද්ද හේතුව? ඒකට මොකද්ද කරන්න ඕන පිළියම? කිසිම දෙයක් බලන්න එපා. වෙනම පැත්තක් බලන්න. ඒ ප්‍රශ්නයක් ආපුවම ඒකත් එක්ක එන ෆීලිං එක ඇඟට ගන්නම එපා. right? ඒකත් එක්ක එන ෆීලිං එක ඇඟට ගන්නේ නැතුව වෙන දෙයක් කරන්න. සින්දුවක් අහන්න, හොඳට කෑමක් රස විඳින්න, පොතක් කියවන්න. right? එතකොට කාලයත් එක්ක ඒ ප්‍රශ්නට අවශ්‍ය විසඳුම ඔබට ලැබෙනවාමයි. මේක ගොඩක් සීක්‍රට් දෙයක්. right? ඔයා අත්හදා බලන්න එපා. අත්හදා බලන්න කියලා හිතාගෙන කරන්න යන්න එපා. right? මේක හොඳට ඇඟට අරගෙන මේක මත විශ්වාස කරලා ඔයා ඒ දේ කරන්න. ඒ වගේම අපි තීරණය කරා මේ 2026 අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් යම් කිසි අයෙකුට එයා යම් කිසි ප්‍රශ්නයකින් පීඩා විඳිනවා නම් ડિප්‍රෙෂන්, ෆෝබියා, සිසුපීනියා, එතකොට යම් මානසිකව යම් කිසි අයෙක් පීඩා විඳිනවා නම් යම් කිසි දෙයකට අබ්බැහි වෙලා ඉන්නවා නම් right අපි එයාට ෆ්‍රී කන්සල්ටේෂන් කරන්න right contact කරන්න. ඔයාට ප්‍රශ්න කියන්න කවුරුත් නැත්නම් contact කරන්න. thank you very much. මම උපුල් මැදිකදර